Elimin AI. රජතුමා සහ කතා කරන ගිරවා. මීදුම් පිරි කඳුමුදුන් මතින් උදේසන සූර්යා නැගන විට රන් ආලෝකය සාමකාමී රාජධානියේ සෑම කොනක්ම ස්පර්ශ කළේය. කරුණාවන්ත රජු තම උටුන්නට වඩා දීප්තිමත් සිනහවකින් ඔවුන්ව පිළිගනිමින් තම ජනතාව අතරට පිවිසියේය. සන්ධ්‍යාවේදී රන්මාලිගාව නිහඬ ශ්‍රී විභූතියකින් යුක්තව පැවතුනද එහි බිත්ති තුල නිශ්ශබ්දතාවය රණට වඩා බර විය. රජු තම උස් කවුළුවෙන් බලා සිටියේ තම බැබලෙන රාජධානිය පුරා වැටෙන වැස්ස නරඹමින් සිනහව නැවත පැමිණේවායි ප්‍රාර්ථනා කරමිනි. ඉර උදාවත් සමග විඩාපත් වෙළඳෙක් අබිරාස් කූඩුවක් අල්ලාගෙන මහා මාලිගා දොරටු ඉදිරියේ සිටගෙන සිටියේ ආරක්ෂකයන් කුතුහලෙන් බලා සිටින අතරතුරේ. වෙලෙන්දා රාජකීය මළුවට ගෙන යන ලද අතර එහිදී ඔහු තම දුර්ලභ හා පුදුමාකාර නිධානය එළිදරව් කිරීමට රජු ඉදිරියේ දන නැලිය. සැහැල්ලු සේද රෙද්ද ඉවත් කරන විට මරකත පිහාටු හිරු එළියම රඳවාගෙන ඇති බවක් පෙනුණු ගිරවකු දෙක රාජ සභාවේ අය හුස්ම ගත්තේය. ගිරවා ආඩම්බරයෙන් තම ආසනයේ මත හිඳගෙන සිටියේය. එහි රන්වන් ඇස් අමුතු බුද්ධියකින් බබලන අතරේ එය ශාලාවේ සිටි සියල්ලන්ම වශී කළේය. ගිරවා තම පළමු වදන් පැහැදිලිව හා මෘදුව පිට කළ විට රාජසභාව නිහඬ වූ අතර සියලු දෙනාම විශ්මයෙන් තැවී ගියේය. ශාලාවේ සිටි සැමගියම දෙනෙත් කතා කරන ගිරවා වෙත යොමු විය. මන්ද මින් පෙර කිසිවෙකු එවැනි ප්‍රාතිහාරයක් දැක නොතිබූ බැවිනි. ගිරවා සතුටින් රජුගේ උරහිස මත හිඳගෙන සිටින විට රජු මාලිගා උද්‍යානයේ පුරා ඇවිද ගියේය. ඔහුගේ තොල්වලට සිනහව නැවත පැමිණ තිබුණි. උද්‍යානයට පැමිණි දරුවන් සහ ගෙමියන් රජු සහ ඔහුගේ අසාමාන්‍ය පිහාටු සහිත මිතුරා ගැන විස්මයට පත් වූ අතර ඔවුන්ගේ සතුට බෙදාගත්තා. කතා කරන ගිරවා පිළිබඳ පුවත ඉක්මනින් පෙතිර ගිය අතර ඉක්මනින්ම රාජකීය ශ්‍රවණාගාරයේ උනන්දු ඇමතිවරුන්ගෙන් සහ කුතුහලයෙන් පිළි වංශවතුන්ගෙන් පිරී ගියේය. වැඩිකල් නොගොස් දුර රටවල වංශවතුන් ගිරවාගේ ප්‍රඥාව දැකීමට පැමිණි අතර එහි ආකර්ෂණයෙන් හා බුද්ධිමත් වදන් වලින් පුදුමයටපත් වූහ. රන්තිර පිටුබසින් රැජින නිහඬව බලා සිටියේ තම ස්වාමි පුරුෂයා කතා කරන ගිරවා සමග සිනාව බෙදා ගන්නා අයුරිය. ඊර්ෂ්ණාවේ කුණාටුවක් ඇගේ හදවතේ ඇවිලෙමින් තිබුණි. එදින රාත්‍රියේ සඳ එළිය මාලිගා බිත්ති ස්පර්ශ කරන විට රැජිනගේ ඊර්ෂ්‍යාව ශෝකයක් හා සැකයක් බවට ගබරු වූ අතර ඇගේ සෑම සිතුවිල්ලක්ම හොල්මන් කළේය. ඉටිපන්දම් එළිය යටතේ ඊර්ෂ්‍යාව රජිනගේ වදන් මෙහෙය වූ අතර ඇය තම මෘදු හදවතට දරාගත නොහැකි තරම් අඳුරු සැලස්මක් රහසින් කීවාය. මෙහි කාර්ය පසුබට වූ අය අගේ දැස් තුල බිය අවිලමින් තිබුණි. නමුත් රජිනගේ බැල්ම අනදෙන සුළු විය. ඇගේ කැමැත්ත ප්‍රතික්ෂේප කළ නොහැකි විය. මාලිගාව රිදී සඳයට නින්දට යන විට මෙහෙකාරිය නිශ්ශබ්දව ශාලා හරහා රිංගා ගියාය. වරදකාරී හැඟීමෙන් ඇගේ හදවත ගැහෙමින් තිබුණි. ඇය ගිරවා අඳුරු ගබඩා කාමරයක් තුල ගැඹුරට සඟවා තැබුවාය. දොර වැසෙන විට එහි රන්වන් ඇස් අඳුරු ආලෝකය පිළිබිඹ කළේය. පහන්වන රන් ආලෝකය මාලිගා බිත්ති ස්පර්ශ කරන විට රජු තම ආදරණීය ගිරවා පිළිගැනීමට ඉක්මන් වූයේය. නමුත් කූඩුව හිස්ස තිබෙනු පමණක් ඔහු දුටුවේය. ආරක්ෂකයින් සෑම ශාලාවක් සහ උද්‍යානයක් පුරාම දිවගිය. නමුත් ගිරවාගේ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය. එහි තිබුණේ නිශ්ශබ්දතාවය සහ රජුගේ දුක පමණි. රජින ශෝකයෙන් සිටි රජු සොයාගෙන මෘදුව කටා කළාය. ඇගේ වදන් මිහිරි බවින් උතා තිබුණත් රැවටීමෙන් බර විය. රජු දුකෙන් ඉවතට හැරෙන විට රජිනගේ සිනාහව මැකී ගිය අතර සෙවණැල්ලක් මෙන් වරදකාරී හැඟීම ඇගේ මුහුණ පුරා රිංගා ගියේය. අඳුරේ තනි වූ ගිරවා මෘදුව ගීත ගායනා කළේය. එය ආලෝකයේ රහසක් මෙන් නිශ්ශබ්දතාවයේ හරහා ගෙන ගිය සත්‍යයේ සහ භක්තියේ ගීතයකි. මෙහිකාරියගේ හදවත පසුතැවිල්ලෙන් වෙවුලන්නට විය. මන්ද ගිරවාගේ ගීතයෙන් ඇය මාලිගාවේ ඇති ඕනෑම මැණිකකට වඩා දීප්තිමත් අවංක භාවයක් ඇසූ බැවිනි. වරදකාරී හැඟීමෙන් හොල්මන් වී ගිරවාගේ ගීතයෙන් ස්පර්ශ වූ මෙහකාරියට තව දුරටත් බර දරාගත නොහැකි විය.
එදින රාත්‍රී ඇය වෙව්ලන දෑතින් සහ නිවී යන පහනකින් නිහඬ ශාලා හරහා ඇවිද ගියාය. මුහුණ දිගේ කඳුළු ගලන අතර මෙහිකාරිය රජු ඉදිරියේ දනගසා සියල්ල පාපොච්චාරණය කළාය. රජිනගේ ඊර්ෂ්‍යාව, රහස් කුමන්ත්‍රණය සහ ගිරවාගේ දුක්වේදනාව. අලුයම බෙරහඬ මාලිගාව පුරා දෝංකාර දුන්නිය. රැජින රජුගේ සිංහාසනය ඉදිරියට කැඳවනු ලැබිය. ඇගේ රහස තවදුරටත් ආරක්ෂිත නොවිය. රජු එ දෙස බැලුවේ කෝපයෙන් නොව දුකෙනි. ඇයි ඔබ ඊර්ෂ්‍යාවට ඔබේ හදවත අඳුරු කරන්න ඉඩ දුන්නේ? ඔහු ඇසීය. රැජින තම දෑස් පහත් කළාය. ඈ තම වරදේ බර තේරුම් ගණ්ඩා විට කඳුළු දිලිසෙමින් තිබුණි. ගිරවා නැවත රජු වෙත ගෙන එන විට මාලිගාව නව උදාවකට අවදි විය. එහි පිහාටු මරකත ගින්නක් මෙන් දිලිසුනද එහි හඬ සංසුන් හා කරුණාවන්ත විය. මහරජාණනී, ගිරවා මෘදුව කීවේය. ඇයට සමාව දෙන්න. මක්නිසාද ප්‍රේමය ඊර්ෂ්‍යාවට වඩා ශක්තිමත්ය. රජු රජින දෙස බැලූ අතර ඒ මොහොතේම සාමය නැවතවරක් ඔවුන්ගේ හදවත් පිරී ගියේය. හිරු පොළව දැවී ගියේය. ගංගා සිඳී ගියේය. එක් කලක කොළ පැහැයෙන් තිබූ රාජධානිය දූවිලි බවට පත්වන විට ජනතාව සහනය පතා යාඥා කළහ. ගිරවාගේ ප්‍රඥාවන්ත උපදෙස් අනුගමනය කරමින් රජු තම මාලිගා ලිං විවෘත කර සෑම පහුලක් සමගම ජලය බෙදාගත්තේය. ඉක්මනින්ම අහස වර්ෂාවෙන් පිළිතුරු දුන්නේය. ගිරවාගේ සමාවෙන් නිහතමානී වූ රැජින ගැමියන්ට උපකාර කිරීම සඳහා මාලිගා බිත්තිවලින් ඔබ්බඩ ගියාය. ඇගේ හදවත අවංක දයාවෙන් පිරී තිබුණි. ඇගේ පරාර්ථකාමී ක්‍රියාවන් තුළින් රැජින ජනතාවගේ විශ්වාසය සහ සෙනෙහස නැවත දිනාගත්තාය. ඔවුන් දැන් ඈ දෙස බැලුවේ ප්‍රශංසාවෙන් සහ උණුසුමෙන්. ප්‍රඥාවන්ත ගිරවාට ගෞරව කිරීම සඳහා සියලු දෙනාම මාලිගාව පහන්, මල් සහ වර්ණවත් බැනර් වලින් සරසාගත් බැවින් රාජධානිය උද්‍යෝගයෙන් පිරී තිබුණි. රාත්‍රිය උදා වූ විට ගිනිකෙලි අහස ආලෝකමත් කළ අතර රජු සත්‍ය, ප්‍රඥාව සහ සමාව සැමරීමක් ලෙස කුඩා රන්මුදුවක් ගිරවාට පැලැන්දුවේය. රාජධානිය නව දවසකට අවදි විය. ජනතාවගේ හදවත් ගිරවාගේ කරුණාව, ප්‍රඥාව සහ නිහතමානීකම පිළිබඳ ඉගැන්වීම් වලින් පිරී තිබුණි. එබැවින් ගිරවාගේ වදන් ජීවත් වූ අතර සැබෑ ප්‍රඥාව සෑම විටම කාරුණිකව කතා කරන බවත්, ආඩම්බරයෙන් නවන බවත් සියලු දෙනාටම මතක් කර දුන්නේය.